තියෙනවා ඉදිරි සතිය ඇතුළත පුසයට යනවා ඔයාලා අහලා තියෙනවද නැහැ letter of demand කියලා. එන්තරවාසියක් කියලා කියන්නේ අන්නේම කේස් එකක් ෆයිල් වෙනවා. ෆයිල් වෙලා එතනින් එහාට මම මේ කේස් එකෙන් අයින් වෙනවා. අපේ ලෝයස්ලා ඒ වැඩ ටික කරගෙන ගිහිල්ලා ඒ අදාළ වන්දිය අරගෙන ඒ වැඩ ටික අවසන් කරයි. e-wings එක පටන් ගන්න මුල් කාලේ ඒ කාලේ ඇත්තටම ලංකාවේ ඔන්ලයින් කරේ ගුරුවරු කීප දෙනයි. එතකොට ඒ සර් e-wings එකේ මුලින්ම කම්බයින්ඩ් මැත්ස් උගන්වන ගුරුවරයෙක් විදිහට වැඩ කරා. වැඩ කරලා ඊට පස්සේ පුතේ පන්තියේ ළමයින්ට පොළු තිබ්බා. ඒ කියන්නේ මං හිතන්නේ e-wings එකේ වැඩ කරපු ගුරුවරුන්ගෙන් මට ඒ කියන්නේ ළමයින්ට මුදල් රිෆන්ඩ් කරන්න වැඩියෙන්ම වෙලා තියෙන්නේ පුතේ. ඒ ගුරුවරයා හින්දා. ඉතින් ඒක නිසා මම මාස ගාණක් බලලා මේ වැඩේ හරියටම වෙන්නෙම නැහැ. ඊට පස්සේ ගුරුවරයාව සයිට් එකෙන් අයින් කරලා දැම්මා. මම මේ කවදාකවත් සාමාන්‍යයෙන් කරන දෙයක් නෙවෙයි. ඒ වුණාට චිට් දෙක තුනකම එවලා තියෙනවා මේ ඊයේ දවස්වක සෝෂල් මීඩියා වල තිබ්බ වීඩියෝ එකක් සම්බන්ධව. චුට්ටක් ඕනනම් ඒ ගැන කියන්නම්. මේක අහගෙන ඉන්න ඕනේ නැති අය මේ ගාන හදන්න මේකට ලොකු වෙලාවක් යන ගානක්. විනාඩි දෙක තුනක් අරන් කියන්නම්. පුතේ මම මේ කතාවට මම රිප්ලයි එකක් ඇත්තටම දෙන්නේ නැහැ. මම රිප්ලයි එකක් දෙනවා වෙනුවට පුතේ මම මේ වීඩියෝස් ටිකයි ඒ කියන්නේ ඔය පළවෙනි අවස්ථාව නෙමෙයි සර් ඒ විදිහට එක දේවල් කියපු මම ඒවා ටික ඔක්කොම එකතු කරලා තියෙනවා. මම නෙමෙයි අතරම අපේ ස්ටාෆ් එකේ කට්ටිය. ඒක දැන් අන්න ලෝයර් කෙනෙකුට යවලා තියෙනවා. ඉදිරි සතිය ඇතුළත පුසයට යනවා. ඔයාලා අහලා තියෙනවද නැහැ letter of demand කියලා. එන්තරවාසියක් කියලා කියන්නේ අන්නේම කේස් එකක් ෆයිල් වෙනවා. ෆයිල් වෙලා එතනින් එහාට මම මේ කේස් එකෙන් අයින් වෙනවා. අපේ ලෝයර්ස්ලා ඒ වැඩ ටික කරගෙන ගිහිල්ලා ඒ අදාළ වන්දිය අරගෙන ඒ වැඩ ටික අවසන් කරයි. මොකද පුතා මම කරන්න හේතුව හරි මෙතන ඇත්තටම ඔයාලා දන්නේ නැති පැත්තක් තියෙනවා. මම ඒක චුට්ටක් දැනුවත් කරන්නම්. ඒක මේවා ගන්න ඕනේ ආදර්ශය එහෙම නෙමෙයි. හරිද? සාමාන්‍යයෙන් පුතේ මෙහෙමයි මම ඔය කිසිම දෙයක් දැන් ඔයාලා සමහර වෙලාවට මට කලින් එහෙම chat එකේ එහෙමත් අහලා තියෙනවා. එහිමයි මේ මම සාමාන්‍යයෙන් පුතේ කලිනුත් මට එහෙම ඇවිල්ලා තියෙනවා. නමුත් එහෙම කතා කියලා තියෙනවා. නමුත් මම ඒවා ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. ඒක තමයි පුතේ එක මිනිස්සුන්ගේ මට්ටම් වලට අපි නිකන් දෙකේ කොලේට වැටෙන්න ඕනේ නැහනේ. නමුත් ඉතින් අර එහෙම දේවල් නිරන්තරයෙන්ම වෙද්දී අපි මොනවද දැන් නොකර ඉඳිද්දිත් හිතනවනේ නිකන් නේද? සරලවම කියනවා නම් ඒ සර් ඔයාලා දන්නේ නැති වුණාට e-wings එක පටන් ගන්න මුල් කාලේ ඒ කාලේ ඇත්තටම ලංකාවේ ඔන්ලයින් කරේ ගුරුවරු කීප දෙනයි. එතකොට ඒ සර් e-wings එකේ මුලින්ම කම්බයින්ඩ් මැත්ස් උගන්වන ගුරුවරයෙක් විදිහට වැඩ කරා. වැඩ කරලා ඊට පස්සේ පුතේ පන්තියේ ළමයින්ට පොළු තිබ්බා. ඒ කියන්නේ මං හිතන්නේ e-wings එකේ වැඩ කරපු ගුරුවරුන්ගෙන් මට ඒ කියන්නේ ළමයින්ට මුදල් රිෆන්ඩ් කරන්න වැඩියෙන්ම වෙලා තියෙන්නේ පුතේ. ඒ ගුරුවරයා හින්දා. ඉතින් ඒක නිසා මම මාස ගාණක් බලලා මේ වැඩේ හරියටම වෙන්නෙම නැහැ. ඊට පස්සේ ගුරුවරයාව සයිට් එකෙන් අයින් කරලා දැම්මා. අයින් කරලා දැමීමේ ඇරියස් එකක් ඇති. ඉතින් ඒක ඒ වුණාට ඒක කරන්න තිබ්බේ සර් වැඩේ ලස්සනට කරා නම් සමහර වෙලාවට මම හිතන්නේ ඒ ළමයි අනාථ කරා වගේ සිද්ධියක්. හරිද? ඉතින් එතනින් එහාට පුතේ මම ඒක අතහැරලම දැම්මා. හැබැයි ඒ ගැන ඉතින් මම ආයෙ මොනවත් කතා බහ කරන්න ගියේ නෑ. ඒක එක්කෝ ඒ සර් එහෙම කිවීමේ එක බලාපොරොත්තුවක් ඒක වෙන්න පුළුවන්. අනිත් එක නැත්තම් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් නේ. හිතන්නකෝ ඔයාලා අහලවත් නැති ගුරුවරයෙක්. සමහර වෙලාවට පන්තියේ ඇත්තටම ළමයි 50ක්වත් නැති ගුරුවරයෙක්. තව ළමයි පන්තියේ ගොඩක් ඉන්න. මෙතන බලන්නකෝ බැල්කනිත් පන්තියේ ඔක්කොම ඉන්නවනේ පුතේ. ගුරුවරයෙකුට බැනලා යා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? එතකොට මම ඕකට අනිත් පැත්තට එල්ලි රිප්ලයි දෙන්න ගියාපුවම පස්සේ සිද්ධ වෙන සිද්ධිය තමයි ඒ ගුරුවරයාට අනවශ්‍ය ප්‍රසිද්ධියක් හම්බ වෙනවා. ඒකෙන් පන්තියක් හදාගන්න යාට හැකියාවක් හම්බ වෙනවා. ඕක නෙගටිව් මාකටිං. ඒක හරියන්නේ ඉස්සර. දැන් මේ මං හිතන්නේ මේ ජෙන් සී එකේ ළමයින්ට ওই වගේ දේවල් කරලා හරියන්නේ නැහැ. හරියට වැඩක් කරලා තමයි ළමයෙක්ව ගෙන්න මට තේරෙන විදිහට නම් උඹලට හරියට වැඩක් කරන්න ඕනේ. හැබැයි සමහරුන් නම් ඉන්නවා පොඩ්ඩක් සීනි බෝල ළමයි. ඇත්තටම සාමාන්‍යයෙන් පුතේ මං ඌවට නිකන් එල්ලි රිප්ලයි දෙන්න යන්නේ නැතුව මම අර අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න හේතුව තමයි ඔය ගුරුවරු අලුතෙන් එන ගුරුවරුන්ට දැන් හිතන්නකෝ මට නම් ඕවා කරා කියලා මං ඕවා ගණන් ගන්නෙවත් නැහැ අවංකවම කතාව. ඔය අපේ අවුරුදු 20 ඇතුළත ඔහොම කරපුන් ඕන තරම් හිටියා. ආවට වඩා වේගෙන් ගියා යාලා. හැබැයි පුතේ හිතන්නකෝ අලුතෙන් ටියුෂන් ෆීල්ඩ් එකට එන පොඩි එක්කෙනෙකුට. එහෙම නැත්නම් පුතේ තමන්ගේ පාඩුවේ මං වගේ මං සාමාන්‍යයෙන් වෙන කාටවත් බනින්න එහෙම නැහනේ. තමන්ගේ පාඩුවේ උගන්වන ගුරුවරයෙකුට ඔහොම දෙයක් කරපුවම සමහර වෙලාවට යම් ගුරුවරයෙක් ඉන්න පුළුවන් පුතේ එතනින් එහාට ටියුෂන් එකම ගැන කලකිරිලා තනිකරම අතහැරලා දාලා. සහ මට වගේ හැකියාවක් නැති වෙන්න පුළුවන් වගේ එකට කෝට් කේස් එකක් ෆයිල් කරගෙන මේ දෙයක් කරන්න. එතකොට සමහර වෙලාවට ඒ ගුරුවරයා අනිත් පැත්තට බැනලා එකක් දානවා. ආයෙ බැනලා මේ පැත්තට දානවා. ආයෙ බැනලා මේ පැත්තට දානවා. එහෙම වුණාම අපරාධ වෙන්නේ ළමයින්ගේ වෙලාවනේ. දැන් අනික මම මේ වෙලාව වුණත් ගන්න පුතේ ඔයාලට මේ ගණන් හදන්න දීලා තියෙන වෙලාවනේ. මම දකින්න පුතේ ගොඩාක් අය බිම බලාගෙන ගණන් හදනවා. ඒක තමයි වෙන්න ඕනේ. කීප දෙනෙක් බලාගෙන ඉන්නවා මෙහෙ එයාලා බිම බලා ගන්න. අර ඉතින් මේ කරලා ගාන හදන්න. මට කියන්න තියෙන්නේ ඔන්න ඕකයි. අපි ඉතින් මේ මට්ටමට වැටෙන්නට අවශ්‍ය නැහැ. අපි වැඩේ කරගෙන යමු. අපි ඒ කරන්න අවශ්‍ය විදියට පුතේ අපි හරියට වැඩේ කරන්න. මට ඊට පස්සේ අනික් කතාව දැන් ඔයාලා ළමා දිනේට අයිස්ක්‍රීම් දීලා අර නටපු සිද්ධියනේ ඔය කියන්නේ. සරලවම කියනවා නම් උගේකට පන්තිය කරන්නේ 3 ඉඳන් 7 වෙනකන් මේ කතා ටික කියන්නේ පුතේ මගේ ගැලවීමට. මොකද ඕවත් එක්ක ඕවා මෙලෝ දෙයක් දන්නේ නැති ළමයි හිතන්න පුළුවන් පන්තියේ වෙලාව අරගෙන ළමයි එක්ක ඩාන්ස් කරා කියලා. ඒ උනේ පන්තියේ එදා කරා 3 ඉඳන් 7යි 10 වෙනකන් ළමා දිනේ දවසෙමයි.
අනිත් දවස්වල මොනවා ඉල්ලුවත් ඔයාලත් අයිස්ක්‍රීම් ඉල්ලුවා ඔයාලට මොනවත් දුන්නේ නැහැ. 7:10 ඉඳන් 7:45 වෙනකම් මේවා මේ කලින් සූදානම් වෙලා DJ ආටිස්ලා ගෙනල්ලා එහෙම කරපුවා එහෙම නෙමෙයි. අර අපේ ලැප් වලින් YouTube එකට ලොග් වෙලා YouTube එකේ තියෙන ට්‍රැක්ස් ටිකක් තමයි ප්ලේ කරේ. මෙන්න මේ වෙලාවේ ඒකත් මෙහෙමයි පුතේ. පන්තිය ඉවර වෙලා දුර පළාත්වල ඈත ඉන්න ළමයින්ට යන්න කියලා ළමයින්ගෙන් ගොඩාක් රික්වෙස්ට් එකක් තිබ්බා. අනේ සර් මේමයි අපේ අන්තිම ළමා දිනේනේ අපිට හරි මොනවා හරි දෙයක් දෙන්න කියලා. එතකොට තමයි මේ අයිස්ක්‍රීම් මේවා දීලා. අනිත් කාරණේ මොකද්ද? නුගේගොඩ රිසල්ට්ස් ගැන සහ අපේ කොළඹ ඉස්කෝලවල දරුවෝ ගැන මොනවා හරි කියලා තිබ්බා. පුතේ ඉතින් ඔයාලා දන්නවනේ දැන් টොප් ලිස්ට් එකේ මේ වෙද්දී 2024 රන් කරන්නේ කොහේ ළමයිද? නුගේගොඩ ළමයි. හැමදාම වගේ টොප් ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ කොළඹ රොයල් එක ආනන්ද ඒ සෙට් එකේ. ඉතින් ඒක මෙහෙමයි. ඔයාලා මම ඇත්තටම මේ කතාව කියන්න ඕනේ මෙච්චර කාලයක් කොළඹ අපි උගන්වපු හොඳ මේ ජේෂ්ඨ ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා ෆිසික්ස් උගන්වපු කට්ටිය. ඉතින් එයාලත් එක්ක මම කිසිම ගැටුමක් ඇති කරගන්න නැතුව තමයි පුතේ මම මේ නගරයට ගියේ. හැබැයි මම ගියපු පළවෙනි පන්තියෙම ඒ කියන්නේ 2024 පළවෙනි පන්තියෙම දිස්ත්‍රික් ෆස්ට් එක මැත්ස් වල දිස්ත්‍රික් ෆස්ට් එක අයිලන්ඩ් 6. අර අයිලන්ඩ් 6ද ඇතුළුව දිස්ත්‍රික් මුල් 8 ඇතුලේ 4 දෙනෙක් පුතේ අපේ පන්තියේ හිටියා. ඉතින් මම ගිහිල්ලා නුගේගොඩ කරපු දේ තමයි පුතේ මේ ප්‍රතිඵල වලින් පෙන්නලා තියෙන්නේ. මදාම නිස්සද්දයි මෙහෙම රෙකෝඩ් එකක් ලංකාවේ මොන හරි ගුරුවරයෙක්ගේ තියෙනවද කියලා බලන්න. කෑගල්ලේ පටන් ගත්ත පළවෙනි තියරි පන්තියේ කෑගල්ලේ ෆස්ට් එක නුගේ කුරුණෑගලයි නුවරයි 2008 හොයලා බලන්න පුළුවන් ඕන කෙනෙකුට. කුරුණෑගලයි නුවරයි පටන් ගත්ත පළවෙනි පන්ති 2012. ඒ කියන්නේ මේ පාස් අවුට් වෙලා ඉන්ටර්න් එහෙම වැඩ කරලා ඒකෙත් පුතේ දිස්ත්‍රික් ෆස්ට් මේ අර කතාවට රිප්ලයි නෙමෙයි පුතේ. මේ වෙන්නේ මගේ පැත්තෙන් අපි කරපු දේ මම මේ කියන්නේ. මම ඔයා සාමාන්‍යයෙන් කියන්නේ නැහනේ. හරි. ඊට පස්සේ 2024 නුගේගොඩ පටන් ගත්ත පළවෙනි තියරි පන්තියනොත් දිස්ත්‍රික් ෆස්ට්. හරි. මම දැන්ට පන්ති කරන්නේ දිස්ත්‍රික්ක 4ක. ඔය දිස්ත්‍රික්ක 4ෙම පුතේ පටන් ගත්ත පළවෙනි පන්තියෙම දිස්ත්‍රික් ෆස්ට් හිටියා. මේ වෙද්දී දිස්ත්‍රික් ෆස්ට්ලා 77ක්. ලංකාවේ මොන ගුරුවරයාගේද ඉන්නේ බලන්න. ඊලන් ෆස්ට්ලා 3 දෙනෙක්. හරි. අයිලන්ඩ් ෆස්ට්ලා මට වඩා ඉන්න කට්ටිය නම් ඉන්නවා පුතේ. මම අනිවාර්යයෙන්ම ඇත්තටම මේ අවුරුද්දේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කියන්නේ 2024 අයිලන්ඩ් ෆස්ට් හිටපු බව ඔයාලා දන්නවනේ පුතේ කුරුණෑගලින්. සඳිති අක්කා. ඉතින් ඔයාලට කියන්න දෙන්නේ එක මිනිස්සුන්ගේ අය මේවා ගැන චිට්ස් එවන්න එපා. මම ඇත්තටම මේ අද කතාව කරේ මම පන්ති 13ක් කරනවා මේ වෙද්දි පුතේ නගර 4ක. ඔය 13ෙම ආය ඔය ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. මේ පන්තියේ මේ විනාඩි කිහිපේ කතා කරලා ඉවර කරනවා. නැත්තම් පුතේ ඔයාලට චිට් එවලම සමහර අයට මේවා හරි ඔය වගේ දෙයක් දුන්නොත් ඔයාලා රිප්ලයි එක එයාලට දෙන්න. මෙතනින් එහාට නිකන් මම සාමාන්‍යයෙන් වැදගත් මේ ජීවිතේ තේරුම් අරගෙන ඉන්න කතාවක් තියෙනවා. වැදගත් මිනිස්සුන්ගේ නොවැදගත් කතාවලටයි නොවැදගත් මිනිස්සුන්ගේ නොවැදගත් කතාවලටයි රිප්ලයි දෙදී ඉන්න එපා කියලා. ඉතින් මම ඔය කරේ වුණාට ඔය දෙවෙනි කැටගරියේ හරි වර්ගයේ එකක්. හරි ඒක ඇත්තටම පුතේ මම මේකට රිප්ලයි එක දෙන්නේ මේක නෙමෙයි. හරි මේක නෙමෙයි මම අර කිව්ව නීතිමය කටයුත්ත.